මැච් නම් බලනවා. අපිට අවංගව උත්තරයක් ඕනේ ඈ. නංගිලට ප්‍රශ්න තියෙනවද? කියවනවා 4-5 පාරක් පහවදා උදේට බැලුවා මෙලෝදියක් මතක නැහැ. ගම්බා දිස්ත්‍රික්ක පළවෙනියා ලංකාවෙම 6 වෙනියා මට වඩා උඩ රෑන්ක් එකක් මේ තියෙන්නේ. ඉතින් මේ අයියා තමයි ඔයාලගේ පේපර්ස් හදන ගෲප් එකේ ප්‍රධානම ක්‍රියාකාරී සමාජිකයා. පේපර් අමාරු නම් මට බහින්න එපා. හරි. පුතා කියන්න කොහමද මේ කාලේ මේ මෝඩ ළමයි වැඩ කරන්න ඕන කියලා. දින පාඩම් ටික උදේට වාගේ පාඩම් කරන්න ගන්නවා. මම හැමදාම 4:00මාර වාගේ වෙද්දි පාඩම් ගන්න පටන් ගන්නවා. පාඩම් කරන ටික. ඒ කියන්නේ බයෝ ටිකේ මට ගොඩක් මගහැරලා තිබ්බේ. මම මුලින් ඉඳන් ක්ලාස් ආවේ නැහැ. නෝට් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් මම නෝට් හොයාගෙන යාළුවන්ට කතා කරලා උදේට තමයි පාඩම් කරන්න පටන් ගත්තේ. මම දැන් පාඩම් කරලා ගණන් හදලා මාන්සි වුණාම වාගේ පාස් පේපර් ටික පාස් පේපර් ප්‍රශ්න ටිකක් අරගෙන කරන්න ඕනේ. පේපරයක් මේක දිගට කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැයි නම් නිකන් අර පාඩම් කරපු පාඩමෙන් වාගේ ප්‍රශ්න ටිකක් තෝරගෙන කරන්න ගන්න. මට රැට නැහැරලා ඉන්න බෑ. ගොඩක් කට්ටිය රැට හැරලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඔයාලා පාඩම් කරනවා කියන්නේ පොත කියවනවා කියන්නේ දෙකක්. ඉතින් ගොඩක් කට්ටිය රැට නිදි මරාගෙන පාඩම් කරනවා කියලා ඔහේ පොත කියවනවා 4-5 පාරක් පහවදා උදේට බැලුවා මෙලෝදියක් මතක නැහැ. මේ ඉතින් මේ අපි නවීන එක අහලා බලමු මේ බාහිර වැඩ මොනවද කරේ කියන්නේ TikTok බැලුවද Facebook එකේ ඉහට පහළට ගියාද Instagram එකේ ඉහළට පහළට ගියාද කාගෙත් එක්ක හරි chat කර කර හිටියද ඊට පස්සේ මල් කඩ හිටියද අපිට අවංගව උත්තරයක් ඕනේ ඈ බාහිර වැඩ කියලා ෆිල්ම් බැලුවද TV series බැලුවද මැච් බැලුවද දිස්ත්‍රික් පළවෙනියනේ නිකන් පාඩම් කරලා මහන්සි වුණාම වාගේ සින්දුවක් අහන්න YouTube එකට ගිහලා පොඩ්ඩ සින්දුවක් අහනවා. ඉතින් ඒක අර එතකොට පොඩ්ඩක් මනස රිලැක්ස් වෙනවා. ඉතින් ඒකින්ද සින්දුවක් අහනවා පැය භාගයක් පැයක් වගේ පාඩම් කරලා ඉවරලා විනාඩි 10ක විතර සින්දුවක් අහා ඉන්නවා. ඊට පස්සේ මැච් නම් බලනවා. අවසන් මාස් පුතේ හැබැයි මේව අර මැච් එකක් තියනවා නම් දැන් අද රෑ වගේ මැච් එකක් තියනවා නම් උදේ පාඩම් කරන ටික අර රෑ අල්ලන්න ඕන ටික උදේ පාඩම් කරලා ඉවර කරගන්න. කවුරුද අහන්න තියෙනවද? කෙල්ලෙක් කියලා. හිටියේ නෑ. වෙන ප්‍රශ්න? වෙන ප්‍රශ්න තියෙනවද? නෑනේ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? නංගිලට ප්‍රශ්න තියෙනවද? ඈ? කියන කොච්චරලා පාඩම් කරා? දවසට පැය කීයක් පාඩම් කරාද? මම අන්තිම මාස දෙකට වාගේ මාසෙට මාස දෙකට වාගේ නිකන් පැය 4:00මාරක් වගේ තමයි පාඩම් කරේ. සර් දන්න සර්වට වැන්නලක් තියෙනවා. සර් එක දවසක් ඇහුවා මගෙන් පැය කීයක්ද පාඩම් කරන්න කියලා පැය 4:00මාර කිව්වම පැය 4:00මාර කියලා පොඩ්ඩක් අර ඇස් දෙක ලොකු කරලා බලලා තියෙනවා. ඒතර මේ ගඩේ අන්තිම කාලේ නම් එහෙම පැය ගාණක් කියලා බැලුවේ නෑ. පුළුවන් හැම වෙලෙම වගේ වැඩ කරා. පැය 10ක් වගේ සාමාන්‍යයෙන් වැටෙන්නේ අන්තිම කාලේ. ඒ කියන්නේ වැරදිට තේරුම් ගන්න එපා. පැය 4යි පාඩම් කරේ. ඊටු ටික ගණන් හැදුවා. ඔව්. හරිද? ඊටු ටික ගණන් හැදුවා. ඒක නෝලා දැන් වැරදිට අදහසක් ගන්න. ඒ කියන්නේ මේස ගාව ඉඳලා තියෙන පැය 4යි කියලා නෑ නෑ. පන්ති වල ඉඳලා අනිත් හැමදේම කරලා ගණන් හදලා පැය 4ක් පාඩමුත් කරලා තියෙනවා. තේරුණාද? ඈ? ඈ? නිදාගත්ත පැය ගානද? පැය 6ක් නිදාගත්ත නේ. 10 4 නේ. මට ඒක කියලා තියෙනවා. රෑ 10 වෙදි මම නිදාගන්න. ඒතකොට දැන් මම ගන්න පස්සේ ස්පීඩ් ඩිවිෂන් තිබ්බේ නැද්ද ඒ කාලේ? තිබ්බා. මම මගෙන් කියලා රෙකෝඩින් එකම හදාන්න තියෙනවා ඕනේ ඒවා. හැබැයි මෙයාට අර ස්පීඩ් ඩිවිෂන් එන්න තරම්ම සමහර පාඩම් අවුලක් තිබුණේ නැහැ. මේ හැමදාම වගේ ගම්පහ පන්තියේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය අතර හිටපු පුතෙක්. මේ ඉතින් ඕක තමයි කතාව. ඔයාලට කතා කරේ මේ දවස්වල ඔයාලට වැදගත්ම වෙන තොරතුරු ගන්න පුළුවන් අයියා කෙනෙක්. ලේසි රෑන්ක් එකක් නෙවෙයි. ලංකාවේ 6 වෙනියා දිස්ත්‍රික්කේ පළවෙනියා.